ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ රන්මාලය සොරා කෑ ජනප්‍රිය නවක නිළි හර්ෂි රසාංගා පොලිස් අත්අඩංගුවට මෙන්න දැන් සිදු වූ දේ. හර්ෂි රසාංගා විසින් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ලබාගෙන එය නැවත ලබා නොදී ඔහුට හොර රහසේ බත්තරමුල්ල එල්.බී. ෆිනෑන්ස් ශාඛාවට උකස් කර තිබෙනවා. ඇය එම මාලය උකස් තබා ලක්ෂ 6ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා විසින් තලංගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව තලංගම පොලිසිය විසින් හර්ෂි රසාංගා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඇයගේ නීතිඥවරයා ප්‍රකාශ කරේ තම සේවාදායිකාව රන්මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන හිමිකරුට නැවත ලබා දීමට හැකි බවයි. සැකකාර රංගන ශිල්පිනිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීරැප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඉදිරි දිනට අදාළ රන්මාලය තලංගම පොලිසිය විසින් බාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කළ අතර සැකකාර හර්ෂි රසාංගාට එරෙහි නඩුව අප්‍රේල් 22 වන දින නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.